Hai lamai. කොයිදානේ මම්මි යන්න ලෑස්තිලා ඉන්නේ කියලා නේ ඔයාලත් හිතන්නේ. ඔව්. අද මම යනවා. මම කිව්වට අද අපි යනවා රිනා වලට. ඉතින් මං හිතුවා අපිත් එක්ක ඔයාලවත් එක්කන් යන්න කියලා. එහෙනම් එන්නකෝ යන්න. යමුද? ගමනක් යන්න ගියාම මායි නංගි දෙන්නම ලෑස්ති වුණත් අයියා ලෑස්ති වෙන්නේ අන්තිමට. සොයා එනකම් මේ මායි නංගි වහනටත් නැගලා බලන් ඉන්නවා. තාම එයා නෑ ළමයි. එයා හිතන්නේ හැමතිස්සෙම මායි නංගි පරක් වෙනවා කියලා. හැබැයි හැමදාම වගේ එයා තමයි පරක්කු. ටික වෙලාවක් ගත වුණාට පස්සේ එයා ආවා. දැන් අපි මේ යන ගම. අපි පිටත් වෙනකොට මං හිතන්නේ වෙලාව 6:45 විතර ඇති. අපි යන පාර හරියම කරුවලයි. ඒ කියන්නේ අපි මං ඉන්න පැත්තේ පාරේ ස්ට්‍රීට් ලයිට්ස් වත් නැහැ. හරිම කරුවලයි වාහනේ ලයිට්ස් විතරයි තියෙන්නේ. අපි වාහනේ ලයිට්ස් ඕෆ් කරොත් මුකුත්ම ලයිට් නැහැ. දැන් වෙලාව 6:56යි. අපි යන තැනට යන්න, කියන්නේ අපි යන රෙස්ටුරන්ට් එකට යන්න 7:33 වෙනවා ළමයි. ඒක තමයි මම ඔයාලට පෙන්වන්න try කරන්නේ. අපි යන්නේ Peacock Gardens කියන Chinese restaurant එකට. ඔය යනදාගේ හදිස්සි. පැය භාගයක විතර drive එකකට පස්සේ අපි restaurant එක ළඟට ආවා. නංගිට නම් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ ළමයි. පුදුම කලබලයක් යාට තියෙන මේ මායි අයියයි වහනෙන් බැහැලා ඉවරක් නැහැ. අපාර පැනලා ගිහිල්ලා ඉවරයි. කලබලයට ගියාට ළමයි එතන ගිහිල්ලත් අපි හිටගෙන පොඩක් ඉන්න ඕනේ ටේබල්ස් දුන්නාට. and යවට ගලවන් පේනවා ඇති. යා ගිහිල්ලත් බලන් ඉන්නවා අන්තිමට අපි එනකන්. and අපි යන රෙස්ටුරන්ට් එක තමයි මේක. කලින් කිව්වා වගේ මේකේ නම Peacock Gardens Chinese Restaurant. එක Chinese and Thai restaurant එකක්. ඊට පස්සේ අපි තුන් දෙනා තමයි මේ. අපිට අතරම ටේබල් එකක් හම්බ වෙනකන් තමයි අපි ඉන්නේ. and අපේ ළඟ පොඩක් කොණ්ඩේ හදාගෙන කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. වරු ළමයි. එයා පොඩක් කොණ්ඩේ හදාගත්තා. and yes. දැන් අපිට ටේබල් එකක් දෙනකන් තමයි මේ බලන් ඉන්නේ. මේ තමයි රෙස්ටුරන්ට් එකේ බාර් එක. නැත්නම් ඩ්‍රින්ක්ස් හදන තැන. නංගිගේ කලබලේට ළමයි එයා ටේක් අවේ මෙනු එක බල හිටියේ හිටගෙනත්. ටික වෙලාවකට පස්සේ අපිට අපේ ටේබල් එක හම්බුණා with the menus. අපි මෙනු එක බල මම නම් හිතාගෙනමයි ගියේ මම මොනවද කන්නේ කියලා. මොකද මම මේකේ කෑම ಜಾති 2-3කට කැමතියි. හැබැයි මගේ recent favorite එක තමයි මම ඕඩර් කරේ. ඒක තමයි දැන් මගේ go to meal එක මේ රෙස්ටුරන්ට් එකට ගියොත්. seafood with soft noodle එක add chicken. එක මේ rice noodle එක මම කන්නේ. salt and pepper chicken ගන්න පුළුවන්. salt and pepper chicken. wings එක beans එක දෙකම නැත්නම් salt and pepper chicken එක ලොකු එකක් කොහොමද එන්නේ ලොකු dish එකක්. ඒක ගම කොහොමද? ඒකයි fried rice එක. fried rice එක ගන්න. මොකද Thai spicy fried rice එක. ඒක මම අරක ගන්නවා. seafood with rice noodles add chicken. Yeah. And can you make it spicy, please? Yeah. Extra hot. And chicken. Can you cancel the sweet and sour vegetable and instead can we get one bok choy with garlic and ginger? Yep. Yeah. And can you add chili in that as well? With chili, yeah. Yeah, with chili. Bok choy. මොන කෑම එක ගත්තත් ළමයි අපි හරිම ලාංකිකයිනේ. අපිට අපි කෑම රසට සැරට කාලා පුරුදු අය. ඒක නිසා කොහේ ගියත් මම නම් ගන්න කෑම එක අනිවාර්යෙන් ස්පයිසි කරනවා. නැත්නම් මට chili paste හරි fresh chilies හරි side එකකින් ඉල්ලනවා ළමයි. ඊට පස්සේ අපේ B mode එක ආවා. and අපි බොන්න order කරේ lemon lime bitters. අපි ජග් එකක් order කරා. ඒක worth මොකද glasses 3ක් වෙනම ගන්නකොට ජග් එක උනේ $20යි. නැත්නම් එක glass එකක් $6යි. මොකද අයියයි නංගි ගොඩක් බිම් බොනවා. මම නම් බොනවා අඩුයි. ඒගොල්ලෝ රීෆිල් කරගන්න ගොඩක් කලාවට. so ජග් එක worth. and අපේ entrees ආවා. අපි entrees වලට order කරේ සුප් එකකුයි salt and pepper chicken wings. සුප් අර තියෙන බඩගින්නට ළමයි එතනට ගියාම entrees ඔක්කොම order කරාට මම හරිම අකමැති entrees order කරන්න. මොකද entrees කෑවට පස්සේ mains කන්න බඩේ ඉඩ නැහැ. ඒ වුණාට මමගේ මොලේ පාවිච්චි කරලා මම entrees කෑවේ පොඩ්ඩයි. මම ගොඩක් කෑවේ මම සුප් එකෙන් නම් එක ස්පූන් එකයි බිව්වේ. මම chicken wings නම් දෙකක් කෑවා ළමයි. දැන් නම් ඒත් මම බඩගින්න ඉන්නේ. මොකද මගේ බඩ පිරුන්නේ නැහැ entrees වලට. අපේ mains එනකන් and අපේ mains ආවා. so මේක තමයි මම order කරපු seafood ඒක නේ seafood chops in rice noodles වගේ. මම ඒකට add chicken කරන්න කිව්වට එයාට අමතක වුණා add chicken කරන්න.
but that's okay. මොකද නංගිගේ fried rice එකේ තිබ්බ chicken නංගි මට දුන්නා. plus අපි side dish එකක් order කරා salt and pepper chicken එකක්. so ඒකේ chicken තිබ්බ නිසා මට අර එකේ chicken නැති ගතිය එච්චර අවුලක් වුණේ නැහැ. and මේකේ seafood නම් මාරම රහයි ළමයි. මම ඒක spicy කරපු එක නම් මං කරපු වැරද්දක්ද මන්ද මොකද මාර සැරයි මම නාය පිය කෑවේ මොකද එච්චරට සැරයි ළමයි ඒ කෑම එක. එනකොට මට දැන් හිතෙනවා මේකේ voice over එක කරද්දි මේක දිහා බලන් ඉදි මගේ කටට ආය කෙල වුණා ළමයි. මට හිතෙනවා දැන් තිබුණා නම් දැනුත් කන්න තිබුණා මට හරි බඩගිනි දැනුත්. so anyway මේක තමයි මං කියපු අර salt and pepper chicken එක. මං ඔය ලේසි මං එකපාර බෙදා ගන්නවා. ඒතකොට මට කන්න ලේසි. and guys මම මේ ඔයගලන්ට show off කරන්න යන්නේ මගේ chopstick skills. ඔයගලන්ටත් hina වෙන්න බලමයි. මොකද මේ මට ඇත්තටම බෑ chopstick use කරන්න මම දන්නේ නැහැ. so මේව තමයි මම chopsticks use කරන්නේ. මේක හරිම වැරදි. and ඔයගොල්ලෝ බලන්න ඒක මට හරිය කියන්නේ මම ඔය හරිම normal විදියට හිටියට හැබැයි මම ඔයාලට කිව්වනේ මට chopstick use කරන්න බෑ. හැබැයි I'm getting better. මම improve වෙනවා මට හරිම සැරයි ළමයි. මුලදී පොඩ්ඩක්වත් බෑ. කොහොමද අල්ලන්නේ කියලා ඊට පස්සේ මම YouTube tutorials බලලා තමයි ඒක පොඩ ඉගෙන ගත්තේ. ඒත් මට ඒක බෑ. බඩගිනි වෙලාවට කොහොමදත් බෑ ළමයි. මට fork එකනේ spoon එකනේ කන තරම් ලේසි නැහැ chopstick එකෙන් කන එක. so yes අපි අපේ කෑම ටික enjoy කරන ගමන් තමයි දැන් ඉන්නේ. උන් ඉන්දියාවේ දෙන මං හිතේ මුළු කඩේම කයි කියලා. මෙයාලම කෑවට කන්නාවට කන්න බෑ දැන්. මේ මගේ කරා මං කාලි ඉවරයි. නෑ කාලි ඉවරයි. අර ළමයා අතක ගා ඉන්නවා. මේ තමයි අපේ ටේබල් එක කාලේ වුණාට පස්සේ මම chops මගේ කෑම එකේ rice noodles ඉතුරු වෙලා ඒකට ආපු veggies වේ seafood වි කෑවා. නංගි නම් rice එකේ භාගයක් විතරම ඉතුරු කරලා අපි තව බක්ෂෝ එකක් ගත්තා. ඒක හරිම රහ එක නිකන් කංකුම් එකක් වගේ. and chicken එකත් ඉවරයි almost. අයියාගේ කෑම එකත් අයියා කාලා නංගි තමයි හොරට කෑවේ ළමයි. එයා තමයි හැබැයි හොඳටම බඩගින්න ආවේ. හැමදාම වගේ එයා තමයි අඩුවෙම කන්නේ. අයියාගෙනුත් බැනුම් ආහා තමයි හිටියේ. මම කෑමත් එක්ක මගේ ලිප්ස්ටික් උත් කාලා ළමයි හැමදාම වගේ. මන් දන්නේ නැහැ කොහොමද අනිත් ගර්ල්ස්ලා කෑම කාලේ වුණාමත් ලිප්ස්ටික් තියාගන්නේ කියලා මන් දන්නේ නැහැ. මගේ නම් හැමදාම ලිප්ස්ටික් ටිකත් බඩේ. so anyway අපි දැන් මේ ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. ගෙදර යන කලින් බිල් එක පේ කරන්න ඕනේ. අපි බිල් එක පේ කරලා ගෙදර තමා යන්නේ. අපි කාලේ ඉවරනකොට කොමල වගේ හිටපොය කාලේ ඉවරයි ළමයි. මං හිතන්නේ අපි කොහෙද අන්තිමට නැගිට්ටේ රෙස්ටොරන්ට් එකෙන්. රෙස්ටොරන්ට් එක වහන්න බලන් හිටියේ අපි යනකම්. අද බිල් එක පේ කරන්නේ මම. so yes අපි කාලේ ඉවරයි ළමයි. අපේ නංගිට මාර හදිසියෙන් ඉන්නේ දැන් ආයි යන්න. එන හදිසියම තියනවා දැන් යන්න. ඒක එනකොටත් දැක්කම. අදට මගේ මිනි vlog එක එච්චරයි ළමයි. I hope you guys enjoyed it. I'll see you guys in my next video. Bye bye. Bye කියනකො මගේ vlog එකට. Anyways bye ළමයි.